හෙලෝ යාළුවනේ ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ විගුවා බ්ලොග්ස් channel එකත් එක්ක. ඉතින් මම කලින් වීඩියෝ එකෙන් කොහොමද ඩාලාස් එකේ ඕඩර් account එකක් හදන්නේ ඕඩර් එකක් දාන්නේ කොහොමද කියලා දුන්නා. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ ඩාලාස් එකේ දාපු ඕඩර් එකක් අපි කොහොමද කැන්සල් කරන්නේ කියලා. හරි. ඉතින් අපි මේ විදිහට ඕපන් කරගන්න ඕනේ ඩාලාස් එක. හරි ඊට පස්සේ ඔයාලා මෙතන යට තියෙන account කියන එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපි දාපු order එක තියෙනවා. ඉතින් මේ order එක ඔයාලා ටච් කරන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලට මෙතන උඩින් බලා ගන්න පුළුවන් view order කියලා එකක් තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතන පැත්තෙන් පොඩියට පේන්න තියෙනවා cancel කියලා. ඉතින් ඔයාලා ඒකට යන්න. cancel කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ මේ විදිහට cancel කරන්න reason එක අහනවා. ඉතින් ඔයාලා මෙතනින් මොකේකට හරි ටික් එකක් දාලා මෙතන යටින් confirm කරන්න. හරි ආයෙත් confirm කරන්න. හරි. දැන් ඔයාලගේ order එක cancel වෙනවා. ඉතින් ඔයාලට message එකකුත් එනවා. ඔයාලගේ order එක cancel වෙලා තියෙන කියලා. මේ විදිහට යට තියෙන messages කියන තැනින් බලා ගන්න පුළුවන් order එක cancel වෙලා තියෙන කියලා. හරි. ඉතින් ඔයාලට මේ වීඩියෝ හරි. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මේ order එක ටික දවසක් ගියාට පස්සේ ඔයාලට cancel කරන්න බැරුව යන්න පුළුවන්. ඒ හින්දා ඔයාලා order එකක් දානවා නම් කලින් මේක cancel කරන්න ඕනේ. හරි. ඉතින් ඔයාලට අදත් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා.